අද අපි ඔයගොල්ලන්ට විශේෂ දෙයක් කියලා දෙන්න යන්නේ. සාමාන්‍යයෙන් හල් අකුරකින් මෙන්න මේ විදිහට නමක් කියවුනහම දෙවෙනි නම ගලපගන්නේ කොහොමද කියලා. ඒකම නම් ගොඩාක් තියෙනවා. ඒ ටිකත් බලන්න. අපි දැන් වීඩියෝ එක බලමු. දැන් මුල් නම හල් අකුරකින් මේ වගේ අයාන්, යෝවින්, තෙවුසස්, යුගාන් ඔය ඕනම විදිහකට ඉවරුනොත් කොහොමද අපි දෙවෙනි නම ගන්න කියලා බලමු. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි දෙවෙනියට හල් අකුරක් තියෙන නමක්. මෙතන බලන්නකො සත්සර, මෙත්මිර, අව්‍යාන්, තිවුරාද්. ඔයාලට පේනවා ඇති මේ හැම එකකම දෙවෙනි අකුර හල් වෙලා තියෙන. එතකොට වේදයක් නැතුව ලස්සන නමක් හදාගන්න පුළුවන්. ඔයාලට මේ දේ ඉගෙන ගන්න ඕන නම් ස්ක්‍රීන්ෂොට්ස් ගහගන්න. නැත්නම් නම් විතරක් බලන්න ඕන නම් තේරුම් එක මේ වීඩියෝ එක බලන්න. අපි දෙකම සමසමව ඔයගලන්ට අරන් ආවිත් තියෙනවා. දැන් දෙවෙනි ක්‍රමය බලන්න. පළවෙනි ක්‍රමය අපි දැන් හරිනේ. දෙවෙනි ක්‍රමය තමයි මූලයට ඇදෙන අකුරක් තියෙන නමක්. උදාහරණ තමයි තායුග, සේකිත්න, යානෙත් මම මේ හයිලයිට් කරලා තියෙන. එතකොට ඔයාලට පේනවා ඇති පළවෙනි අකුර ඇදිලා තියෙනවා. එතකොට ඒතර වේදයක් නැතුව අපිට නමක් හදාගන්න පුළුවන් ක්‍රමයක්. දැන් මම උදාහරණ විදිහට මේක දාලා තියෙන එක අයන්, තායුග, යෝවින්, මෙත්මිර. මෙතන මම ස්වර ගැලපීම් කොහොමද ස්වර වේද වෙනවද කියලා නම් බලලා නැහැ. ස්වර වේද ගැන වීඩියෝ එකක් කලින් තියෙනවා. ඔයාලට මේ පළවෙනි පාරණ වීඩියෝ එක බලන්නේ ස්වර වේද නම් තේරෙන එකක් නැහැ. කලින් වීඩියෝ එකක් බලන්න. එතකොට තේරෙයි. ඒ නිසා මම එක ක්‍රමයක් එක මෙතඩ් එකක් විතර කියා දෙන්න උත්සාහ කරන්නේ. අපි ඊළඟට මේ වගේ හල් අකුරකින් ඔයා බබෙක්ට නමක් දානවා නම් දෙවෙනි නම් මොන වගේ නම්ද දෙවෙනියට ගන්න ඕනේ කියලා වීඩියෝ එකේ ගොඩාක් නම් තියෙනවා තේරුමුත් එක්ක. අපි සාධාරණ විදිහට ගර්ල්ස් ලගේ නම් ටිකක් අපි දානවා. ඊට පස්සේ අපි බොයිස් ලගේ නම් කියන්නේ යහන පිරිමි කවලමේ තමයි දාලා තියෙන්නේ. ඔන්න එකටම අපි ගෑනු ළමයිගේ නම් ටිකක් බලමු. පළවෙනි නම තිව්‍යාලි. තිව්‍යාලි කියන්නේ පිරිසිදු දීප්තිය වගේ අර්ථයකින් ගන්න පුළුවන්. නිව්‍යානා කියන්නේ අලුත් බව, පාරිශුද්ධත්වය, නැවුම් බව වගේ අර්ථයකින් ගන්න පුළුවන් නමක්. දැන් ඊළඟට කිත්විනි. දෙවෙනි නම් ටික මම කියන්නේ කීර්තිය ලබන ජයග්‍රාහී කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. තව හොඳ දෙවෙනි නමක් දෙව්‍යානා. දෙව්‍යානා හල් වෙලානේ තියෙන දිව්‍ය කරුණාව, ස්වර්ගීය ආශිර්වාදය වගේ අර්ථ වලින් ගන්න පුළුවන් ලස්සන නමක් තමයි දෙව්‍යානා කියලා කියන්නේ. යෙන්සාරා. යෙන්සාරත් නකුර හල් වෙලා තියෙන සාමයගෙන දෙන කරුණාවන්ත ඔය කියන හැම අර්ථයකින්ම ගන්න පුළුවන් නමක් තමයි යෙන්සාරා කියන්නේ. දැන් මිෂෙල්, රොෂෙල් වගේ නමකට අන්න ඒ වගේ දෙවෙනි නමක් හරියනවා. දිවහාරා, ආරණ්‍ය වගේ. ඊළඟ තවත් නම් ටිකක් තියෙනවා ශාක්‍ය. ශාක්‍ය කියන්නේ වංශවත්, දක්ෂ දීප්තිමත් ඔය හැම අර්ථයකින්ම ගන්න පුළුවන් නමක්. අපි ඊළඟට බලමු මේලි. මේලි කියන්නේ මෘදු, හැඩකාර, ආකර්ෂණීය ගැහැණු ළමයි කියන අර්ථයෙන් ගන්න පුළුවන් මේ නමත්. අපි ඊළඟට බලමු මොකද කියන නම කියලා. මාෂි. මාෂි කියන්නේ මෘදු හා ආදරණීය. අර මෙතඩ් දෙකටම හරියන නම් ටිකක් තමයි මම කියන්නේ. රොෂෙල්, මිෂෙල් වගේ නමක් ගන්නව නම් දෙවෙනි නම. ආන්‍යා වගේ නමක් ගන්න පුළුවන්. ආන්‍යා කියන්නේ කරුණාවන්ත, හදවතක් ඇති. ඔයාලට මේ මෙතඩ් මුකුත් මොහොන් නැත්නම් මේ නම් වලින් ඔයාලට කැමති නමක් ගන්න තේරුමත් එක්ක. තේන්‍යා කියන්නේ තේ කියන්නේ ඇදිල්ලනේ. ඒ කියන්නේ ගුරු අක්ෂරයක්නේ. සබාධර්මයේ දීප්තිමත් ඈග කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක් තමයි තේන්‍යා කියලා කියන්නේ. අපි දැන් බලමු මේ විදිහටම පිරිමි ළමයෙක්ගේ නම් ගන්න කොහොමද කියලා. සයුල් වගේ හල් අකුරකින් ආවම දෙවෙනි නම කොහොමද ගන්නෙ? අපි බලමු මේ වගේ නම් ටිකක් තව ගොඩාක් අපි කතා කරනවා. නූර්වින්. දැන් බලන්න නූර්වින් කියන්නේ සම්මි එළිය දීප්තිය වගේ අර්ථයෙන් ගන්න බලන්න. දීප්තිය සාර්ථකත්වයෙන් බබලනවා වගේ. ඒකෙත් අකුර හල් වෙලා තියෙන දෙවෙනි අකුර. දෙවෙනි අකුර හල් වෙච්ච තව එකක් හස්වින්. ප්‍රීතිමත්, ආකර්ෂණීය වගේ අර්ථයකින් ගන්න පුළුවන්. ඔයාගේ පුතාගේ නම ගන්නේ සයුල්, තායුල් වගේ නම් දෙවෙනි නම හල් වෙච්ච අකුරකින් ගන්න. ඒකට කිසිම ගැටලුවක් නැහැ. මින්දිව්. මින්දිව් කියන්නේ බුද්ධිමත් කියන අර්ථයෙන්. මින්දිව් කියන නම වලට ගන්න පුළුවන්. ඒකත් අර කියන විදිහට ගැලපෙන නමක්. ඔයාට මේ කියන දේවල් අපි ඉක්මනින් කියාගෙන යනවා. කිත්වින් කියන්නේ ශක්තිය, ජයග්‍රහණය, කීර්තිය කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. කිත්වින් කියන්නේ තර අපිට තියෙන හින්දා තයන්න තියෙන හින්දා ගන්න පුළුවන්. යෙන්සිත් කියන්නේ ඒ වගේ නමක් දෙවෙනි අකුර හල් වෙලානේ. දැන් මට තේරෙනවද මම කියන දේ? යෙන්සිත් කියන්නේ හල් වෙලා මනස, බුද්ධිය, කල්පනාකාරී වගේ අර්ථයකින් අර්ථ හදලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මේ කාරණාව තේරෙනවා ඇති. අපි දෙවෙනි මෙතඩ් එක මොකද්ද කියලා කතා කරමු. ඊට කලින් අපි ඉක්මනින් කියන යනවා සමා වෙන්න හේතුව ඔයාට වීඩියෝ එක බලලා වැදගත් දෙයක් මොනවා හරි දෙයක් ගන්න පුළුවන් වෙන ඕන හින්දා සාධාරණ විදිහට අපි මේ ඉක්මනින් කියාගෙන යන්නේ.
ඔයාට දැන් මේ සේවාව කියන්නේ ඔයා සේවාවක් විදිහට ගන්න ඕන නම් ඔයාට පුළුවන් දඟමල්ල බේබි නේම් සර්විස් කියලා අපේ page එක search කරන්න. ඊට පස්සේ බලන්න දෙමව්පියගේ අදහස් මොනවද කියලා. ඒගොල්ලන් ඇත්තම අදහස් ආදරෙන් හරිම අදහස් ගොඩාක් අපි ගැන කියලා තියෙනවා. ඉතින් සාධාරණ සේවා ගාස්තුවකට ඔයාට නම හදාගන්න ඕන නම් කියන්නේ YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඔයාට නම් ගන්න පුළුවන්. තේරුම් දැනගන්න පුළුවන්. ඒක ඔයාගේ අයිතියක්. ඔයාට ඒක සර්විස් එකක් විදිහට ගන්න නම් අපිට කතා කරන්න 071 77 88 987 කියන අංකයට පොඩි WhatsApp message එකක් දාන්න අපි ඔයාලට විස්තර එවන්නම්. අදම කතා කරන්න නමක් දාන්න නම් පැය 24ක් ඇතුළත අපි නම දාලා දෙනවා. අය අපි ඊළඟට ඉතුරු නම් බලමු. ජේඩන් නායකයා සහ නිර්භීත කෙනෙක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ආදිල් අවංක උතුම් මනසක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ඊළඟ නම් අපි බලමු ගීමිත කියන්නේ ගීතය, සංගීතය, සතුට, සමගිය මේ කියන ඔක්කොම අර්ථ වලින් ගන්න පුළුවන් ලස්සන නමක්. ඒ වගේම all in කියන්නේ uncommon නමක්. දීප්තිමත් අදිති කියන අර්ථයෙන් ගන්න පුළුවන් all in කියන නම. අනිත් අපි ඊළඟ නම බලමු ආරාධ් කියද්දි පළවෙනි අකුර ඇදිලානේ. ගෞරවනීය, ප්‍රශංසනීය කියන අර්ථයෙන් ගන්න පුළුවන්. හල්ලාපුරෙන් ඉවර වෙන නමකට ආරාධ් කියන නම හොඳට ගැලපෙන නමක්. සේහස් කියන්නේත් එහෙමයි. සේහස් කියන සේ අකුර ඇදිලා තියෙන්නේ. නිර්භීත, ශක්තිමත් මේ කියන අර්ථ හැම එකකින්ම ගන්න පුළුවන් ලස්සන නමක් තමයි සේහස් කියන්නේ. ශාවින් කියන්නේ ශා අකුර ඇදිලා තියෙන්නේ. සාමකාමී කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. නේයුගත් බලන්නකො පළවෙනි අකුර ඇදිලා නේද? කරුණාවන්ත කියන අර්ථයෙන් ගන්න පුළුවන්. එක්ක පළවෙනි අකුර ඇදෙන්න ඕනේ නැත්නම් දෙවෙනි අකුර හල් වෙන්න ඕනේ. නේයුග කියද්දි පළවෙනි අකුර ඇදිලා තියෙන්නේ. දෙවෙනි නම ආයුල් කියන්නේ පළවෙනි අකුර ඇදිලා. සෞඛ්‍ය සම්පන්න, ජව සම්පන්න, විදුහා සමුදුම ජීවිතයක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ලස්සන නම තමයි ආයුල් කියලා කියන්නේ. මේවින් බලන්න. මේවින් කියන්නේ මේ අකුර ඇදිලා තියෙනවා. එතකොට දීප්තිමත්. ඒ වගේ අර්ථයකින් ගන්න පුළුවන්. මේවින් කියන්නේ ගොඩාක් අන්කොමන් ලස්සන නමක්. ඔයා නිකන් නමකට කම්බයින් කරලා බලන්න, එකතු කරලා බලන්න මේවින් කියන නම. හරි ලස්සනයි. සයෝල් මේවින් වගේ. එතකොට දැන් අපි අර කාරණාව ආයෙ මතක් කරනවා. හල්ලාකුරින් ඉවර වෙන නම ගෑන් ළමෙක්ගේ හොපින් ළමගේ හල්ලාකුරින් ඉවර වෙනවා නම් දෙවෙනි නමේ දෙවෙනි අකුර හල් වෙන්න ඕනේ. නැත්නම් පළවෙනි අකුර ඇදෙන්න ඕනේ. මේ හයිලයිට් කරලා තියෙන්නේ. ඒක තමයි කියලා දුන්නේ. තව තියෙනවා විස්තර. සයුල් මේ පිරිමි ළමයි කියන එකට උදාහරණ දීලා තියෙන සයුල් කියලා ඉවර වෙනවා. සසර ආද්‍යන්නේ ඒ වගේ නම් තමයි ගැලපෙන්නේ. ඉතින් අර ඉස්සෙල්ලා කිව්ව කාරණා ටිකම අපි ඉක්මනින් මෙතන කියන්න ගිහලා තියෙන්නේ. හල්ලාකුරකින් කියනවාට මේක පැහැදිලි නැත්නම් මොකද අපි කියාගෙන ගියානේ. ඒ නිසා ඔයා මෙන්න මේව ස්ක්‍රීන්ෂොට් ගහගන්න. ඔයාට ඒක තේරෙන්නේ නැත්නම් පස්සේ බලන්න. මම මේ කියන්නේ හොරොස්කෝප් එක මැච් කරලා ඝන ගැලපීම්, සර ගැලපීම් ඒවා ගැන හිතන අය තමයි මේ විස්තර ටිකත් ඇතුළත් කරේ. මේ විස්තර ඔයාට ඕන නම් ගන්න. එහෙම නැත්නම් නම් විතරයි තේරුම් විතරයි ඕනේ නම් මේ වීඩියෝ එකේ ඒවත් තියෙනවා. සාමාන්‍ය වීඩියෝ එකක් කරද්දී එක්ක දුවලට විතරයි නැත්නම් පුතාලට විතරයි එහෙම නැත්නම් ඔයාලට නම් හදන කරුණු විතරයි එහෙම තිබ්බහම ඔයගලන්ට ඒක අසාධාරණයක් වෙනනේ. ඒ හින්දා හැමෝටම මේක වීඩියෝ එක බලන හැමෝටම සාධාරණයක් වෙන විදිහට නම් හදන්නේ කොහොමද කියලාත් අපි දාලා තියෙනවා. දුවලගේ පුතාලගේ දෙන්නගෙම නම් දාලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා කවුරු වීඩියෝ එක බලුවත් ඔයාලට එකකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දන්න ටිකක් මම අර කිව්වා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ආසනමත් තිබුණොත් ඒකට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ළඟ තියාගන්න. දැන් නැති දෙයක් තිබුණොත් අපිට කමෙන්ට් කරන්න. මම මේ කතාව කියන ගමන් ඔයාලට දාලා තියෙන්නේ අපි ගැන අපේ සර්විස් එක ගැන අම්මලා තාත්තලා දක්වපු අදහස්. සමහරයි මේ වීඩියෝ බලලා අපිට කතා කරනවා. ඊට පස්සේ නම දාගෙන ඒගොල්ලන් අපිට අවංකවම දෙන ඒ ෆීඩ්බැක් එක ඒගොල්ලන්ගේ අදහස තමයි අපේ එකම බලාපොරොත්තු. ඇත්තටම හරියම සතුටුයි. හැමෝම සතුටින් අපේ සර්විස් එක ගන්නවා. ඉතින් සර්විස් එක ගන්න අපලා කිව්වා YouTube වීඩියෝස් නම් බලන්න. ඉතින් අද ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එකේ සමබරව ඔයාලට ඕන නම් තේරුම් ගන්න. එහෙම නැත්නම් දැන් අපේ වීඩියෝ තව සීරියස් ගොඩාක් බලන්න ඔයාලට නම් දාන්න පිළිබඳ පුළුල් අවබෝධයක් ඒ සර ගැලපෙන පිළිබඳව. ඉතින් එහෙනම් වැඩි විස්තර නැතුව නවතින්න ඔයාලට සුබ දවසක්.